good morning guys. අද අපි ඉන්නේ ඔයාලා දන්න තැනක මොරටුව කැම්පස් එකේ දැන් මේ දින්නේ අපි ඉන්නේ ගොඩ කැන්ටින් එකේ. අපේ සෙට් එකේ ඉන්න අර පැත්තේ බැජ් එක. ඔයාලා දන්නා ඇති දැනටමත් අපි කොහෙද යන්නේ කියලා. දැන් වෙලාව 2යි කාලයි. පාන්දර 2යි කාලයි වෙලාව. අපි දැන් යන්නේ හන්තානට. හන්තාන බැච් ට්‍රිප් එක අර මේ සාමාන්‍යයෙන් හැම කැම්පස් එකම වගේ යනවා. දැන් අපේ මේ පාර බැච් ට්‍රිප් එක අද යන්නේ. දැන් යන්න ඔක්කොම ලෑස්තිලා තියෙන්නේ. බස් ටික එනවා මේ කට්ටිය ඉන්නවා මේ පැත්තේ. සෙන්ටර් එකේ අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. ඒක නිසා අනුප් කියලා දේවල්ට හන්තාන කොයි වගේ කියලා මයි යාළුවනේ ඉතින් අද අපි යන්නේ මොරටුව විශ්වවිද්‍යාලයට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට. මුලින්ම අපි කම්පැරිසන් එකක් කරන මොරටුව විශ්වවිද්‍යාලය පේරාදෙණිය විශ්වවිද්‍යාලය. මොරටුව විශ්වවිද්‍යාලය 1972 ඒ කියන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පස්සේ අවුරුදු 30කට පස්සේ පටන් ගන්න තියෙන්නේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලය 1942 පටන් ගන්න තියෙන්නේ. ඒත් එක්කම අපි කම්පැරිසන් එකක් කරන්න ඕනේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන හන්තානකට. හන්තාන කියන කන්දේ කොටසක් අයිති වෙනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට. A few moments later. ගයිස් අපි පේරාදෙණිය කැම්පස් එකට ඇවිල්ලා තියෙන අපේ බස් ටික අතන තියෙනවා. ඇත්තරම දැන් මෙහි අර මොරටුවේ ඉඳලා මෙහාට ඇවිල්ලා එකපාරට නිකන් කූල් ගතියක් ඇවිල්ලා තියෙන්නේ. පේරාදෙණිය කැම්පස් එක අර වෙනම වයිබ් එකක් තියෙන කැම්පස් එකක් මාත් ආසම කැම්පස් එකක්. අනිවාර්යෙන් ඒ කියන්නේ ලංකාවේ තියෙන ස්වභාව සෞන්දර්යය අතින් අපි මොරටුවේ වුණත් අපි කියනවා සුපිරි ඒ කියන්නේ මාරව ලස්සන කැම්පස් එකක්. අනිවාර්යෙන්. අපේ කැම්පස් එක වගේ ගොඩක් ලොකුයි. අපේ කැම්පස් එක 15 ගුණයක් ලොකුයි. අපේ කැම්පස් එක 15 ගුණයක් විතර ලොකුයි. මේ හරියේ මේ වයිබ් එකක් තියෙන්නේ ඒක මරු. බලමු මොකක්ද වෙන්නේ කියලා. මං හිතන්නේ මේ තියෙන ඔටු ගහ. මං හරියටම දන්නේ නැහැ මේ තියෙන මං හිතන විදිහට ඔටු ගහ තියෙන්නේ. මේ වගේ තමයි පේරාදෙණිය කැම්පස් එක. අපි යන ගමන් ඉන්න දෙන්න යන්න කියලා ඉන්න මුන්නම් දෙන්න යන්න. ඒ වුණාට පිටිපස්සේ ඉතුරු සෙට් එක එනවා. කට්ටියක් ඉස්සරහින් යනවා. කට්ටියක් මැද්දේ යනවා. ඔව් කට්ටියක් මැද්දේ යනවා. යන්න දෙන්න අපි කොහාටද යන්න කියලා දන්නේ නැහැ. මම හිතන්නේ බාර් එක දිහාට වෙන්න ඕන යන්නේ. ඉතින් ඔයගොල්ලෝ පේරාදෙණිය කැම්පස් එකට එනවා නම් ඔයගොල්ලොත් මතක ඇතුව තනකොළ පා ගන්න එපා. ඔව් මෙහෙ නීතියක් තියෙනවා තනකොළව පා ගන්න බෑ. ඒක නිසා තමයි තියෙන්නේ ත්‍රිකේ නැත්නම් බෑගුවන තියෙන්නේ නැහැ මේ පැත්ත. Weather station. Jari nee na ape X-ray pe na. Ape me sit. ගෙදර වැඩ කරන ළමයා ඉන්නා. මන්ද පොෂ් සුමු දියුණු වෙලා ඉනවා හොරකම් කරලා දියුණු. අපි කොළඹ එක්කන් ආවුව මේ දැන් උ දියුණු වෙලා ඉන්නේ. කොළඹ පෙන්නවා. ඒවත් එන්න සෙනිරු. අපි අනිත් බ්ලොග් බැලුවනම් ඔයගොල්ලෝ දන්නවා මේ කවුද කියලා. බැලුව නැත්තම් බලන්න. මේ නිකන් අමාරුන්නේ වීඩියෝ දාන්න. බලන්න. අපි දැන් අයියලා අපිට පොඩි මීටින් එකක් තියලා අපිට අර මේ කැම්පස් එක ඇතුලේ ඉන්න ඕනේ නීති ටික ඒ ටික කීවා. අය අපි හයික් එක යද්දී හසිරෙන්න ඕන වගේ දේවල් ටිකක් කීවා. දැන් අපි පොඩ්ඩක් පේරා කැම්පස් එකට වටයක් දාන්න විනාඩි
15ක් විතර තියෙනවා. අපි යනවා. කරන්න බැරි. අක්බාර් පාලම. ඔව් අක්බාර් පාලම තියෙනවා තන. අපි ඒ පැත්තට යන්න බලමු. ගයිස් අපි ඉන්නේ අක්බාර් පාලම උඩ. පේරාදෙණිය කැම්පස් එකේ මම ඉන්නේ පළවෙනි ඉංජිනේර ෆැකල්ටි එකෙන් හදපු පාලම තමයි මේ අක්බාර් පාලම. මේ විදිහට තමයි අක්බාර් පාලම වෙන්නේ. කොල්ලෝ සෙට් එකේ ඉන්නවා මේ පැත්තේ. අයියෝ hi guys. අක්බාර් පාලම මේ පැත්තේ මහයි තියෙනවා. බලන්න අක්බාර් පාරමේ මීනින් එක. අක්බාර් පාලමේ මීනින් එක නම් දන්නේ නැහැ. අක්බාර් පාරේ අර පැත්තේ තියෙන ඊෆැක් එක හරි. අනිත් පැත්ත ඔක්කොම ඉන්නේ මේ පැත්තේ. ඒක තරාදියක් විතර වැඩ කරනවා කියන්න දන්නවා. ඒ කියන්නේ ඊෆැක් එකේ තියෙන මොළවල තියෙන ඒ weight එක දරා ගන්න මේ ඔක්කොම මොළ එකතු වෙනවා. ඒක තමයි අහලා තියෙනවා. ඒ වගේම මේක හදලා තියෙන්නේ පළවෙනි අවුට් වෙච්ච පළවෙනි ඉංජිනේර ෆැකල්ටි ෆස්ට් බැච් එකෙන්. ඒ වගේම මේකේ මේ ගන් යුරු වලට මේක සම්බන්ධ වෙලා නැහැ. මොන දේ වුණත් ඒ කියන්නේ ගඟට මොකක් වුණත් පාලමට මොනසී තියෙනවා ඒක හදලා තියෙනවා. අන්න හරියට වැඩ මේ ඉන්නේ කවින්. අද මම තමයි මේ මොකද්ද ලොග් එක කරන්නේ. ඔය පැත්ත බලන්න දෙන්න මෙහෙම ගමන් තමයි ඔබ ඉන්නේ. මේ වසත් හරිද? මේ වසත් මම යන්නේ. ඊපස්සේ මූ තමයි මට අනිත් කලින් ලොග් ගේන්නේ. හරිද? හරිද බයින් යන්නේ දෙකට. මේ තමයි CC. හරිද මූ අතේ තියන් ඉන්නේ මගේ බෑග් එක. උගේ බෑග් එක. කිලිත් ගන්න. ඉන්නේ මිනිදු දන්නවනේ. ඊපස්සේ දන්නවද? අර දැක්කද? අර ඉන්නේ අරෝෂ. මේ ඉන්නේ අරෝෂ. අරෝෂ මොකද බුරුණ බල්ලෝ? සපානක. අන්න හරි. එනවා අනුෂ හරිද? මම මේ දන්නවා සංගාලා ගැඹුරින්. අරු පයින් යන ගා දනුගේ. අම්මට දනුගේ. දනුගේ පයින් ඉන්නේ පාලමේ. අම්මට අනුක්. ආ ඉතින් අනුක් ගැන ඉතින් කියන්න දෙයක් නැහැ. ඉතින් අනුක් බණන් ඔන්ලි අනුක්. එච්චරයි. හරිද? මේ දෙන අක්බාර් පාලම. එච්චරයි. ගයිස් අපේ උන් දැන් මෙතන ෆොටෝ ගහන ඉවරයක් නැහැ. මේ පැත්ත වලට පේන ඇති මේ විසල් ඉන්නවා, සෙන්ඩ්‍රෝ ඉන්නවා, නළුව වෙලින්නවා. ඔක්කොම ෆොටෝ ගහනවා. හයි. මේ ඉන්නේ අක්බාර් පාලම. මේ බදුල්ලේ උන් දැකලා නැති හින්දා බලාගෙන ඉන්නවා. ගලේ ඇතුළු මිතුරු ජල ගයිස් අපි පේරාදෙණිය ටික කැම්පස් එකට ටික වෙලාවක් ඉඳලා දැන් හයිට් එකේ පටන් ගන්නයි හදන්නේ. දැන් අපි සෙට් එක ඉස්සර යනවා පිටිපස්ස සෙට් එකක් එනවා. හයි. දැන් මෙතනින් හයිට් එකේ පටන් ගන්නවා බලමු අපි මේ දැන් කතාවක් තියෙනවා සාමාන්‍යයෙන් හන්තාන නගිද්දී මොකද්ද වෙන්නේ අර? හයිකත් වෙන්නේ මම දන්නේ. සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා හන්දාන නගිද්දී මේ නගිද්දී සිංගල් වුණාට බහිද්දී කපල් වෙලා බහින්න කියලා. අපේ නම් මේ බලමු කොහොම වෙයිද දන්නේ කපල් නම් ටිකයි ඉන්නේ. බලමු මේ දැන් මෙතන සිංගල් කට්ටිය ඉන්නවා. බලමු බහිද්දී කපල් වෙන්න පුළුවන් නේද කියලා. මෙතන මේ 4 දෙනෙක් සිංගල් කොල්ලෝ 4ක් ඉන්නවා. බලමු අපි බහිද්දි කොහොමද බහින්නේ. බහිද්දී කොහොමද සිංගල් එකකින් බහින්නෙත් තනියම. ධනුක නගින්නෙත් තනියම දෙපැත්තක් තියෙන මිනිස්සු විදිහට නගින්නෙත් තනියම බහින්නෙත් ඉන්නවා බහිද්දි බලමු අපි. ආව පස්වෙනියකුත් ඉන්නවා. නගින්නෙත් තනියම බහින්නෙත්. අපි බලමු කතාව ඇත්තද කියලා. මේ සාමාන්‍ය හන්තාන නැගලා බහිද්දි සිංගල්ලුන් කපල් වෙනවා කියලා කියනවා. බලමු අපි එහෙම වෙයිද කියලා. එහෙම කපල් වෙන්න අපේ බැච් එකේ කෙල්ලෝ නැහැ ඒකයි ප්‍රශ්නේ. අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ අපේ බැච් එකේ කොල්ලෝ 100ක් විතර ඉන්නවා. කෙල්ලෝ ඉන්නේ මේ 40ක් විතර. 40කුත් නෑ මං හිතන්නේ. ඒක නිසා ඉතින් ඉල්ලුමට සැපෙම නෑ. කමක් නෑ අපි. සුමුදු කාට අපේ හන්තාන ට්‍රිප් එක ගැන මොනවද කියන්නේ? හන්තානට පායන හොඳ ලස්සනයි කියන්න චුවිංගම් එක අම්මට සිරියයි. යාළුවනේ ඔයාලට සුමුදුව මතක නැත්තම් මේ ගිය පාර බ්ලොග් එක බලන්න මේ සුමුදු ඉන්නවා. මේ ඉන්න අපේ බැච් එකේ මේ අර මැචින් කපල් මැචින්ම කපල් එක. උන්දනා මේස් දෙපෙන්න. ඔව් මේස් දෙකත් එක වගේ ඔක්කොම එක වගේ මේ බැච් එකේ ඉන්න මැචින්ම කපල් එක තමයි මේ ඉන්නේ. ඌඩල්ලෝ ටිකක් මැස්. හයි. ඉන්නේ ඒක අර මැන්දුම මැචින් කපල් එක මැචින්. නෑ අද හිතේ. අපි මෙච්චරලා ආවේ පාරක. කන්දක නෙවෙයි. දැන් තමයි ගයිස් අපි කන්ද නගින්න
පටන් ගන්න. තාම කන්දට ආවේ නෑ. ඒ කන්ද එන්ට්‍රන්ස් එකට ආවා. දැන් මෙතන ඔයා හොඳ වෙලාවට ඔයා කියලා දෙන්නේ නැත්නම් අපි දන්නේ නැහැ. ඒක තමයි මම දන්නේ නැහැ මේවා. ලොක් කරනවා දන්නේ නැහැ කිසි දෙයක්. ගයිස් දැන් මෙතනින් උඩට පොඩ්ඩක් නගින්න තියෙනවා. ගයිස් අපි දැන් කැලෑවක් මැද්දෙන් යනවා. කවිනින්න අපිට පිටිපස්සෙන් ඉතුරු සෙට් එක අපිට ඉස්සරහින් යනවා. සමහරුන් නම් වැටි යන්නේ. වැටි නැගිටිනවා අපිට මේකෙන් කියලා දෙන්නේ ඒක තමයි. ජීවිතේ වැටුනහම නැගිටින්න ඕනේ කියලා තමයි මේ අපේ හන්තාන් ට්‍රිප් එකෙන් කියලා දෙන්නේ. ඊට මම කිව්ස් කරා. මහන්සිද? පික්ෂනේ මහන්සිද? නෑ. දැල්ලවත් නෑ නේ. වැටලා තිබ්බේ. තාර්ෂේ මහන්සිද? දන්න අපි නැවතිලා ඉන්නවා. සුමුදු වෙඩි දීලා. මම වර ෆිසික්ස් ගානක් ඒකට කැපෙන්නේ නැහැ බං. කැපෙන්නේ. අපිත් එක්ක අපේ සින්දු ඉන්නවා. සින්දු හයික් එක ගැන මොකද කියන්නේ? හරිම සුන්දරයි. මට එහෙම කියන්න දෙයක් නැහැ ඉතින්. අපේ රියල් හයිඩර් ජන්නේ මේ වෙලාවේ අපිට හයික් කරන දේ කියලා දෙනවා. ජන්නේ කොහොමද යන්න ඕනේ? ඉන්න මාත් එක්ක. මට උඩ. හරි යා. මෙන්න මේක තමයි මෙතඩ් එක. මේ අයියත් මගේ ට්‍රේන් වෙච්ච මාලි කෙනෙක්. මම පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. මේ අර කොන්දේ අමාරු කාරේ උටක් පොඩ්ඩක් ට්‍රේන් කරන්න. හරි හොඳට ට්‍රේන් කරලා තියෙන්නේ දැන්. යාලින් එක්කම සුදු. එන්න සර්. පොළව ඔක්කොම ගල් දාලා හදලා තියෙනවා. බඩු විහිදපුවතක් සර් කෑෂ් ද කාඩ්? මල්ලි මේ වෙන වෙන මෙතඩ් එකක් නැද්ද? යංගෝ අර මෙතන කාවශ්‍ය අබ්බා. මෙතන කාවොස්සයක් කරනවා. නංගි ගුඩෙල්ලද? ඇහැට ගහන කෑ ගහනවා. මොනවද බං? මොනවද දන්නේ නැහැ බා සැනිටයිසර්. ඩෙටෝල්. සැනිටයිසර්? ඩෙටෝල්. ඇල්කොහොල් බං ඇල්කොහොල්. හැබැයි ඔච්චර ගහන මේ ඉන්න අපේ කන්දේ අයියා. මේ කන්දේ අයියා. මේ කන්දේ අයියා. කන්දේ අයියා කන්ද ගැන පොඩ්ඩක් විස්තරයක් කරන්න. මේ කන්ද තමයි මාර කඩලිය. තනියෙන් එන්න එපා. බෙල්ල ගලවනවා. කන්ද හන්තාන්. ඊට චුට්ටක් මහන්සියලා අපේ කට්ටිය ඉන්න පිටිපස්සේ මේ යනික් ප්‍රමේෂ් සනුති රශ්මිත නිපුණ ඔක්කොම එනවා කට්ටිය. ප්‍රමේෂ් නම් අර කිසි ගේවන්නේ නැහැ. අර ෂර්ට් එකේ බටන් ගලවන මුදලාලි මහත්තයා. මුදාරිය සෑහෙන අමාරු පැත්තකින් ඉන්නේ. අපේ නිපුණ එනවා. හායි යාළුවනේ. බැරි නම් කාටද පුළුවන්. අපේ රශ්මිත එනවා. අපිට හන්තානේ ට්‍රිප් එකේ අර සාර්ථක වෙච්ච මිනිස්සු මේ එක එක්කෙනා පේනවා මේ වෙලාවේ. මේ ඉන්නේ සාර්ථක වෙච්ච පළමු එක්කෙනා. කසුන් ඉස්සෙල්ලාම බැලුවා කෙල්ල එක්ක දාගන්න. කෙල්ල නැති නිසා අන්තිමේ සාර්ථක වෙනවා විසල්ල දාගෙන. අපි ඉතින් මොරටු වෙන්නේ අයියේ. අපි ඉතින් මොරටු වෙන්නේ. අයියලත් ඉන්නේ කොල්ලෙන්නේ. කොල්ලන්ව කරේ තියාගෙන යන්නේ. ජන්න ඕන එකක් එකයි. ඕනේ එකයි කියලා දන්නවා. කොල්ල කරේ යන්නේ මේ පේනවනේ. අනිවාර්යයෙන්. අපි සුමුදු ඉන්න ඕන වෙලාවක කොල්ල කරේ තියාගෙන යන්න. තාම වැඩ දිනවනේ කියන්නේ ඔබත් නැගහම මේක. ගයිස් මේ මොන ට්‍රිප් එක ගියත් කොහෙ ගියත් සයහන් නම දක්වන්න නැති දෙයක් තමයි මේ රාජකීය පාවහන් යුගලය. අනිවාර්යයෙන්. වෙඩින් එක දවසෙත් ඕක තමයි දාගන්නේ. කකුල කනවා වගේ හරි. බඩවල් බඳින්නේ. බදින්නේ කොල්ල එක්කනේ. පයි ඔහොමනම් බෑ ගෑන් ළමයි ටික වට කරගෙන යන්න ඕන ඈ. බයියන්නේත් බොහොම අමාරුයි. ගෑන් ළමයි ටික වට කරගෙන හොඳට යන්න ඕන රිප් අයියෝ ඈ.
අර ඉඳගෙන ඉන්න ගෑල්ලමයි එක යන්න අතින් ඇදගෙන යන්න. ඔයාගේ වගකීමේ ඈ. මේ හරි යාළුවනේ බංගලෝ දෙනවා රෙන් කරලා වලට ඕන ගන්න පුළුවන්. මේ අපි දැන් ෆයිනස් කලාවට ඉස්සරහින් ඇතුල් වෙනවා මං හිතන්නේ අපි ෆයිනස් කලාව දැන් ඉස්සරහා තියෙන ෆයිනස් කලාව. ෆයිනස් කලාවට දැන් අපි ඇතුල් වෙන්න යන්නේ. මේ තියෙනවා අපිට පේනවා මේ ෆයිනස් ඉස්සරහින් අපි ෆයිනස් කලාවට ඇතුල් වෙලා බලමු. ගයිස් අපි ෆයිනස් කලාවට ඇවිල්ලා ඉන්නේ දැන්. අපි දැන් ෆයිනස් කලාව මැද්දේ ඉන්නේ මම ඔයාලට පෙන්නන්නම් ෆයිනස් කලාව. මේ හරියනම් මාර ලස්සනයි. අපි ෆයිනස් කලේ මැද්දේ යන ගමන් ඉන්නේ. අපි සෙට් එක ගන්න ෆොටෝ ගහනවා. ඉතුරු සෙට් එක ගියා. මේ ෆයිනස් කලේ මැද්දෙන් දැන් යන ගමන් ඉන්නේ මේ හරිය. මෙන්න වයිබ් එකක් තියෙනවා. මේ මදාර දුවනවා. තනියම කැලේ මැද්දේ ජොන්ටි තනි කරලා මදාර. ඉස්සරහ සෙට් එක ෆොටෝ ගන්න වලට පේනවාද? මෙතන සෙට් එකක ෆොටෝ ගන්නවා. ඊට පස්සේ සෙට් එකක් එනවා. පසුදු එහෙම. පසුදු මහන්සිද? අපි බාම්බාදුරේ කටුකත්තේ මේවා ගේම් නෙවෙයිනේ. ගයිස් අපි දැන් ෆයිනස් කලෙන් එළියට ආවා. දැන් නිකන් වෙන කැලගැල්ලක් තියෙන්නේ මේ ෆයිනස් කලේ ඉවරයි මෙතනින්. ගයිස් කොල්ලෝ සෙට් එක මෙතනින් යනවා. ඔයාලට පේනවාද උඩ යනවා කට්ටිය. මෙන්න මේ හරිය පොලිමට දිගට කට්ටිය යනවා. ගයිස් අපි දැන් හයික් එකේ ලස්සනම තැනකට ඇවිල්ලා ඉන්නේ. මේ හරිය නම් සුපිරි. ඔයාලට පේනවාද වටේව පේනවා මෙතනට. අnder කියන නම නම් දන්නේ නැහැ. කඳු ටිකක් පේනවා ඔක්කොම ටික. ඔයක හුලගක් තියෙනවා මේ හරියට. ඕ ලොකු හුලගක් තියෙනවා. මේ හරියනම් පිස්සුවා. වටේට ලස්සනට පේනවා. මෙතන මේ පැත්තේ අයිනේ ෆයිනස් කැලේ අගින දිග අපි යන්නේ. වටේ view එක ලස්සනටම පේනවා. සුපිරියක් තමයි. ගයිස් අපි ඩ්‍රෝන් එක උඩ දාන්න යන්නේ. රශ්මිද ෆ්ලයි කරන්නේ. ආඩියා මෙහාට කිව්ව අනේ ඔබේ ඔලුවට වාන්නේ මම ඉතින් වැට්ටුවා කියලා. තානේ ගිහම කෙල්ලෙක් සෙට් කරනවා කියපු යාළුවෝ දෙන්න මේ ඉන්නේ. අන්දානේ නැගලා මේ කොහොමාරි අනුක් කොල්ලෙක් සෙට් කරගත්තා. මේ අර අමාරුවෙන් දැන් අන්තිම ටික නගිනවා කුඩා ආධාර කරගෙන පැරමිටි ආධාර කරගෙන නගිනවා. එතනට මාර හුලගක් තියෙන අපි දැන් කන්න ලෑස්තිලා ඉන්නේ. මෙයාගේ වීඩියෝ එකක් බලන්න අන්කට් මිනි ෂෝට් YouTube TikTok පොඩි ප්‍රොමෝෂන් එකක් කරලා දුන්නා. මේ නම බත් කන්න හදලා චූට්ටක්ද? වීඩියෝ මොනවද අදිනවා. අපි බලමු මොනවද දන්නේ තියෙන්නේ. දැන් බඩගිනලා ඉන්න කොල්ලන්න කන්ද නැගලා. මොනවද තිබ්බත් චිකන් එන්න මේ කට්ටියක් බලන් ඉන්නවා. අමුතු එකක් තියෙනවා. චිකන් තියෙනවා, පරිප්පු තියෙනවා, ඊට පස්සේ මොනවද මේ ගොටු කොළද කොහෙද තියෙනවා, සෝයා මිට් තියෙනවා. පොබ්බල්. ගයිස් අපි නැවතත් හයිකින් එක ආරම්භ කරා.
ඉතින් මාළු ඉන්නවා පිටිපස්සේ. ඒකේ බෑග් එක කැඩුනා. සෙනරුයි යෝයි දැන් බෑග් එක හදනවා. පරණ දිරිච්ච බෑග් එකක් අන් ඇවිල්ලා තියෙන්නේ. දේවස්සක් මෙදින් තමයි ගයිස් අපි යන්නේ දැන්. හායි යාළුවනේ සෙහන් එක්ක හන්තාන් ට්‍රිප් එකක් ආවා අපි. සෙහන්ගේ යාළුවෝ අපි මගේ යාළුවෝ සම්පූර්ණ බැච් එක. මේ ඉන්න අපේ රෙපා. මේ ඉන්නේ මගේ හොඳ යාළුවෙක්. ඒකට මෙයා තමයි අපේ ගීසිසිලේ පෑන් වැඩේ බලන්නේ. මෙයාගේ අතේ දැන් ඉස්සරහට සල්ලි ගොඩක් එකතු වෙනවා. හරි. උඩ වෙනවා අද සෙට් එකක් ඉන්න. අඩෝ නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ මෙතන මේ සෙට් එකක් ඉන්නවා. මම ෆෝන් එකෙන් ඔයාලට ඒක අරන් පෙන්නන්නම්. සෙට් එකක් එතන අපි වගේ මම හිතන්නේ තව සෙට් එකක් අද හන්තාන් නගිනවා. අපි බලමු ගිහිල්ලා. ගයිස් මේ තව සෙට් එකක් මෙතන නගිනවා. ඔයාලට පේනවා ඇති කවුද දන්නේ නැහැ. අපි අද්දි ඒ කට්ටිය අනිත් පැත්තෙන් බැස්සොත් හොඳයි. නැත්තම් කට්ටිය ගොඩක් වෙනවා. අපේ සෙට් එක මෙතන ඉස්සරින් යනවා. කවින් ඉන්නවා. නිපුණ ඉන්නවා. ලක්ෂිත සර් කෝල් එකේ ඉන්න අපේ ඩිපාර්ට්මන්ට් එකේ සර් කෙනෙක් ඉන්න. එයාත් කෝල් එකේ ඉන්න. මේ වෙලාවට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. සර් අපිට ආශිර්වාද කරනවා මේ ගමන ගැන. සර් අපිට ආශිර්වාද කරනවා ලක්ෂිත සර්. මේ අදන සෙට් එක ඔයාලට පේනවා ඇති මං හිතන්නේ මේකෙන්. ඔය සෙට් එකක් ඉන්න උඩ. කුඩෙල්ල ඉන්නවා. ගයිස් අපි දැන් කුඩෙල්ල බහුල ප්‍රදේශයකට ඇතුල් වෙලා ඉන්නේ. මේ කුඩෙල්ල විතර නෙවෙයි දෙබරුත් ඉන්නවා. කෝඹිත් ඉන්නවා. ඔව් කෝඹිත් ඉන්නවා. ගොඩක් ඉන්නවා. මේ දැන් මෙතන පොඩ්ඩක් ට්‍රැෆික් එක වගේ පිටිපස්සෙනුත් අපේ සෙට් එක ඉස්සරහනුත් ඉන්නේ එළිකට. ඔව් මේ කුඩෙල්ල බලනවා සමහරව. දැන් නම් පොඩි ඇඩ්වෙන්චරස් පාර්ට් එකකට අපි යන්න යන්නේ. අපි ගස් අස්සෙන් රිංග යන්න වෙලා තියෙන දැන් මෙතන ඇලක් දිගේ යන්නේ අපි. ඒ අස්සේ නිලුක්සට විශාල ප්‍රශ්නයක් වෙලා. මේ හරි වලට පේනවා ඇති ගස්සල් අස්සෙන් තුරුලතා මැද්දෙන් කට්ටිය පියමන් කරනවා. ශවි අපිට උදව් කරනවා යන්න. ගයිඩ් 2.0. අපි මොරටුවෙන් ගෙනාපු ගයිඩ් මේ ඉන්නේ. යනවා ඉවරයක් වෙන්නෙත් නැහැ. මේ ආය මෙතනින් පටන් ගන්නවා. කකුල් තියන්න හිටින්න. මේ බිම අපිට කකුල තියාගන්න හරියට තැනක් නැහැ. අර කකුල් තියාගෙන ඉන්නේ දෙබලවල් දෙක. ඊයොත් එහෙම අනාගතේ පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔව්. අපි නැවතත් කැලේට ඇතුළත් වෙනවා. ගයිස් දැන් නම් අපි හිතනවා අර කැලේ ඉවර ඇති කියලා. අර මේ කැලෑව මැද්දෙන් එන්න දින කැලේ. පොල්ලෝ සෙට් එක පිටිපස්සෙන් එනවා. ගයිස් පිටිපස්සෙන් එනවා සෙට් එක අපියා. hey guys අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි ඊවර ඔසාන් ඌ ඇවිල්ලා අපිට කලින් අපි හිතුවේ ඌ පිටිපස්සෙන් එන්නේ කියලා. උනට ඌ ඇවිල්ලා ඇත්තටම අගය කරන රෙස්පෙක්ට් ඔසාන් ගැම්මත් තමයි. හිල්ලස්සෙන් අර ඔච්චර ලොකු ශරීරයක් තියාගෙන අර පොඩි හිල්ලස්සේ එනවා කියන්නේ අම්මට සිරි. ඔසාන් ගැම්ම කල්ලලා තියෙන අන්තිමට මේ සෙට් එක ඔසාන් එක්කගෙන ආපු සෙට් එකට රෙස්පෙක්ට්. කොල්ලව තියලා ආවේ නැහැ කෙලින්ම. එක්කන් ආවේ නැහැ. ආව කියන්න බෑ. ඔක්කොම ඔයා හිතා ගන්න මහල් තියනවාට. මුගේ බෑග් එක ගෙනාව එක මැද. මේ අලි කොල්ල කොහොම හරි ඇවිල්ලා දෙනවා. මට බෑග් එක. අලි එක්කලා අලි බෑග් එක සයිස් බෑග් එක. ජන්නේ come on. ස්පයිඩර්මන්. අම්මෝ. දෙමෝ ඩූම් බේස් එක ගනි. say hi.
යාළුවනේ අපි අර ටික ඉවරයි. අපිට දැන් view එක පේනවා මේ පැත්තේ. මේ පැත්තේ අපිට view එක පේනවා. කොල්ලෝ ටික පිටිපස්සේ එනවා. මෙතන සෙට් එක මහන්සි කරනවා. ඕ ඕ මෙතන අපේ කපල් දෙක ඉන්න ජන්නේයි අනුකුයි මම වැඩ ගන්න. දැන් හරි දැන් යන්න තියෙන අපිට. අපි යා. guys. ගයිස් මෙතන අපිට view එක පේනවා. මේ පැත්තේ කඳු ගොඩක් පේනවා අපිට. හැබැයි මෙතන සෙට් එක පිටිපස්සේ එනවා. අපේ ඉතුරු කට්ටිය උනන වේලදී අර යනවා. තව චුට්ටයි. ලුක්ෂ මොකෝ ට්‍රිප් එක ගැන හිතන්නේ? හැබැයි ලස්සනයි. අපි අර ගොඩක් කටුක දේවල් මේ පහු කරගෙන ආවිල්ලා දැන් අපි ලස්සන පරිසරයකට ආවිල්ලා තියෙනවා. ට්‍රිප් එකේ ලස්සනම තැන බලන්න. ඔව්. තව ටික වෙලාවකින් අපි හන්තානේ උඩ view point එකට යනවා. ගායිස් අපේ සෙට් එක ඉස්සරහා ඉන්නවා ගිහිල්ලා. මෙතන ඔයාලට පේනවා ඇති සෙට් එක ඉන්නවා. අපි යනවා ඉන්නේ. අපේ අර දැන් හිටපු නැති කපලුත් ඉන්නවද මන්දා? මේ උත්තර කල් හිටපු නැති කපලුත් ඉන්නවද මන්දා මේ? මේ කපලුත් ඉන්නවද ඔය? ඔව් ගේ කපලුත් ඉන්නවා. ඕ මේ අපේ නෑනේ. මේ මොකද? දැන් වල ඉන්නවා. හා? උඩට යන්නේ. කලින් අවුසෙන් නැති රස්මිද ඔව් මං කියන එක ඇහෙනවද දන්නේ නැහැ. ඕනේ දැන් මම අපිට අර පැත්තේ කවුරු ගන්න පුළුවන්. අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. මම සෙට් කරලා ගන්නවා. අපි ගත්තෑකෝ. අපි උඩට යනවා. උඩට කියන්නේ? යන්න අපි. කන්ද උඩට. අපි යන්නේ යාළුවනේ. යන්නේ යාළුවනේ. කට් පිට වඩා යන්නේ. යන්න දින හරිම සීතලයි. අම්මා. ඔල්ල ඔක්කොම උඩ. අපි මේ මෙතන විතරයි යන්නේ. අපි බහිද්දී අර පැත්තෙන් බහින්න ඕනේ. තවස් පැත්තේ ටවර්ස් ටික මෙතනට පේනවා. ඔය ඩ්‍රෝන්
ඉස්සර වැඩි අපි කියන එකවත් ඇහෙනවද කියලා දන්නේ නැහැ. ඒක බලමු පස්සේ මේ කියන එක අහුන් නැත්නම් ඩබ් කරනවා වෙන්නේ. උලගක් තියෙන්නේ. උලගක් තියෙනවා මෙතනින් පල්ලේ ගෙලින්න මේ ප්‍රපාතේ තියෙන්නේ වඩුවක් තියෙනවා. ඒවත් එක්කනවා. කැලි වඩන්නත් නැහැ. මේ පැත්තේ තරන්නේ ඒත් ලොකු ප්‍රපාතයක් තියෙනවා. සමහර මෙතනින් යන්න පුළුවන් තව ඉස්සරහට. ඔය ගිහිල්ලා මේ හරිය මේ උඩම් පාරන සර වැඩි. මේ ලොකු උඩම් පාරක් තියෙනවා. උඩම් පාර සර වැඩි පරිස්සමෙන් යන්න. ඒක අඬේම හරියට. guys මෙතන නම් පිස්සුවක්. මෙතන මාරමාදල් වලට පේනවා ඇති අතන මේ කන්දේ වීදුම වැදීගෙන යනවා. මෙතන සෙට් අපේ සෙට් එකේ ඉන්නවා. ඔව් අපේ බැච් එක එක කෙල්ලයි මෙතනට ආවේ. සිටු මහත්තයා එක්ක මේ එකම එක කෙල්ලෙක් මෙතනට ආව පිට එක්ක කොල්ල සෙට් එකක් විතරයි මෙතන ඉන්න කොල්ල සෙට් එක විතරයි මෙතනට ආවේ. එයාට විතර මේ වීඩියෝ එක බලන්න. ඔව්. හර්ෂණි එයා විතරයි ආවේ මෙතනට. සිටු මහත්තයත් එක්ක. එයා තමයි ජයග්‍රාහිකාව. සෙට් ඉන්නවා මෙතන අපිට පල්ලෙහා මේ පේන ඔක්කොම ටික මෙතන අපි යන්න ඕනේ මේ අපි වහින්න අතන ඔයාලට පේනවාද සඳහිරු සෑය තියෙනවා මේ සඳහිරු සෑය තියෙනවා ඒක අපි පල්ලෙහාට ආවා. වැස්සක් එන්න යන්නේ චතුර ඉන්නවා මේ පැත්තේ ඉන්නවා මේ සතුට් ඉන්නවා විනෝද් ඉන්නවා. මේ සෙට් එකේ ඉන්නවා මේ පැත්තේ. වැස්සක් එන්න යන්න අපි උඩටම ගියා මේ වීඩියෝස් ටික දාන්නම්. අපේ මගදී මේ ඕෆ් වුණා. ඔව් යන්න පුළුවන් උඩරිම දැනට ගියා. එළියට යන්න බෑ. ඊළඟට බලා ගන්න පුළුවන් සඳගිරි සෑය. ඔව් සඳගිරි සෑය සඳගිරි සෑය. මයිසල්ලා ඔව් ඉස්සෙල්ලාම සඳහිරු සෑය කියලා කිව්වේ. සඳහිරු සෑය. දැන් හරි මේ අපි යන් දැන් මෙතන වැස්සක් එන්න යන්නේ. බලමු මොකක්ද ඉස්සරහට. ගායිස් මෙයා කියනවා මේ 4:00 වෙද්දී අපිට බහින්න පුළුවන් කියලා. දැන් වෙලාව කීයද බිනු? වෙලාව කීයද? 3:31යි. 3:31යි. අපි බලමු මේ 4:00 වෙද්දී බහින්න පුළුවන් කියලා. මේ බලමු. අපි 4:00 අපි බලමු මෙයා ඇත්තද කියන්නේ බොරුද කියන්නේ කියලා. අපි කෙල්ලොත් එක්ක බහින්න ඕනේ. අපි තනියම නෙවෙයි ඇවිල්ලා ඉන්නේ. මට කිව්වෙත් අර ගයිඩ් අයියෝ.
අපි බොහෝ දුර වැස්සකට අහුවෙන්නත් ඉඩ තියෙනවා බලමු. මෙතනම 4:00 වෙයි. හරි හරි දැන් එක්ස්ට්‍රා 30 මිනිට් දෙනවා. නෑ දැන් මේක හින්දා එක්ස්ට්‍රා 30 මිනිට් දෙන්න උට. අන්තිමට ඉන්න අපේ ඔක්කොම පල්ලයට බහලා ඉවරයි දැන් මේ අපි අන්තිමට යන්නේ. ඔයාලට පේනවා අපි අර උඩේ ඉඳලා තමයි ආවේ පිටිපස්සේ අපිට පේනවා කන්ද. ගයිස් ෆයිනලි අපි ආවා. අපේ බස් ටික තියෙනවා මෙතන. අපි දැන් පාරට ආවා. අපි තමයි මේ අන්තිමටම ආවේ. අපේ ඉතුරු ඔක්කොම කට්ටිය ඇවිල්ලා ඉන්නේ. මේ ගොඩක් වෙලා දැන් ඇවිල්ලා ඒ කට්ටිය. අපේ සෙට් එක මෙතන ඉන්නවා. අපි සදහිරු සෑය ගාව ඉන්නේ බලමු සදහිරු සෑයට යන්න පුළුවන්ද කියලා. සෙට් එක ඔක්කොම ඇවිල්ලා ඉන්නේ. කවි ඉන්නවා, කවිනුල අරපත් ඉන්නවා. මෙතන කට්ටිය කනවා. ගයිඩ් අය ඔය අපි ඔක්කොම හරි එක්කම ඊසි කෑලි කොල්ල ඔක්කොම ඇවිල්ලා ඉන්නේ. අපි දැන් අන්තිම සෙට් එක ආවේ. මේක සඳහිරු මේක සඳහිරි සෑය. අපේ සදහිරු සෑය නෙවෙයි. අපි වැරදිවට ගියේ මේ වැරදිම කිව්වා සඳහිරු නෙමෙයි සඳහිරි. සඳගිරි සෑය. අපි ඒක වැරද්ද හදාගන්න සඳගිරි සෑය. සදහිරු සෑය ගාව ඉන්න අපි බඩහිරු කනවා. බඩහිරු මොරන් කාලිය සඳහිරු නෙමෙයි සඳගිරි. ආයෙත් තරද සඳගිරි සෑය. සඳගිරි සෑය ගාව ඉන්න බඩහිරු කනවා. ගයිස් අපි සඳගිරි සෑය ගාව ඩ්‍රෝන් එක දාන්න යන්නේ. මාව වෙනවා. හරි. අපේ අන්තිම ඩ්‍රෝන් ෂොට් එක. මේ ඩ්‍රෝන් දෙකක් යවනවා මෙතනත් එකක් යවනවා මේ මෙහෙත් එකක් තියෙනවා. සුවසුත් දෙකක් යවනවා ඩ්‍රෝන් දැන් ටාර්ගෙට් යවන්නේ. ඒක නම් ගොඩක් උඩ ගිහිල්ලා තියෙන්නේ. මේ තමයි සුවස් අංකල්ගේ මේ ඩ්‍රෝන් එක. ඔන්න කෙල්ල නවරේ.